1815 මාර්තු 2 වෙනිදා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග සියවසකට අධික කාලයක් පැවති ශ්‍රී ලංකාවේ ස්වෛරී රාජ්‍ය පාලනය නිමාවටපත් වුණා. කන්ද උඩරට රාජධානියේ ඉංග්‍රීසි ධජය එසවූ ඒ මොහොතේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි සිංහල ජාතියේ ගෞරවය පාදඩ කරන ලකුණක් ලෙස දැක ඉංග්‍රීසි ධජය බිමට හෙලා සිංහල ජාතියේ අභිමානය නියෝජනය කළ සිංහල ධජය ඔසවා තැබුවා. එය සටන් බිමක සිදු වූ ක්‍රියාවක් නොවුනත් ලංකාවේ නිදහස් සටනේ පළමු සංකේතාත්මක ගිනි පුපුර වුණා. 1818 වසරේදී ඒ ගිනි පුපුර ජනතා නැගී සිටීමක් බවට පත් වුණා. ඌව වෙල්ලැස්ස කැරැල්ල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සිදු වූ පළමු ජනතා විරෝධයයි. ඉන්පසු 1848 දී මහනුවර සහ මාතලේ මුල් කරගෙන තවත් කැරළි ඇතිවෙන්න පටන් ගත්තා. මේ සටන්වලට මොනරවිල කැප්පෙටිපොළ මහා අධිකාරම්, වීර පුරංගප්පු, ගොන්ගාලේ ගොඩ බණ්ඩා වැනි වීර චරිත සිංහල ජාතියට නායකත්වය දුන්නා. මිෂනාරි සංවිධාන හමුවේ බුදුදහමට එල්ල වූ මරුපහර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් පානදුරා වාදයෙන් මැඩ පැවැත්වුවේ නැතිනම් බුදුදහම ඒ යුගයේදීම අපට අහිමි වන්නට ඉඩ තිබුණා. 19 වන සියවස වන විට බ්‍රිතාන්‍යයන් විසින් කැරළි මැඩ පැවැත්වීමට සමත් වීමත් සමග ඔවුන්ගේ ලාභ අරමුණින් ලංකාවේ ආර්ථික හා සමාජීය වශයෙන් විශාල පරිවර්තනයක් ඇති කරා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, අනගාරික ධර්මපාලතුමා වැනි මහා නායකයන් ආගම, අධ්‍යාපනය, ජාතික අභිමානය යලි නගා සිටුවීමට සිංහල ජනතාව නැවත අවදි කළා. F.R. සේනානායක, පුන්නම්බලම් රාමනාഥන් වැනි නායකයන් 20 වන සියවසේදී සාමකාමී දේශපාලන ක්‍රම මගින් නිදහස ලබා ගැනීමට උත්සාහයක යෙදුණා. 1938 දී ඩොනමූර් ආණ්ඩු ක්‍රමය හරහා ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වුණා. ඒ සමගම ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වැනි නව දේශපාලන ව්‍යාපාර බිහිවෙන්න පටන් ගත්තා. 1947 සැප්තැම්බර් 20 වෙනිදා ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. ආසන 42ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ සමග එක්ව ලංකාවේ පළමු ආණ්ඩුව නිර්මාණය කළා. ඒ සමගම ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ පළමු අගමැති ලෙස පත් වුණා. 1947 දෙසැම්බර් 1 වෙනිදා ලංකා නිදහස් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරූ අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා. වසර 133ක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වෙනිදා නැවතත් නිදහස ලබා ගත්තා. එය අදටත් ඉතිහාසයේ දැක්වෙන්නේ ලේ කඳුළු වැගිරුණු ලංකා ඉතිහාසයේ නොමියෙන වීරයෝ බිහි කරපු ජාතියක ජයග්‍රහණයක් ලෙසටයි.